Welcome back to Ravi46 Eddie YouTube channel. Today I'm going to talk about a new series. It will be about phrases. මොකක්ද අද මම කතා කරන්න phrases එක. මේ අලුත් series එකේ අද මම කතා කරන phrase එක තමයි you to කියන phrase එක. මොකක්ද මේ you to? මම පොඩි උදාහරණ තුනක් එක්කම අද වීඩියෝ එක කරන්නම්. අපි යමු වීඩියෝ එකට. මේ ප්‍රේස් එක ගොඩක් යූස්ෆුල්. මොකද අපිට දවසේ අපිට මොකක් හරි දෙයක් කාට හරි කියලා කරව ගන්න වෙන දේවල් වෙනවා. මොකද මට ඕනේ දැන් කාට හරි කියලා තේ එකක් හදාගන්න. මට ඕනේ දැන් මගේ රෙදි ටික කාට හරි කියලා හොදන්න. සාමාන්‍යයෙන් බොස්ලා අනිත් එම්ප්ලොයිස්ලාට කියලා මොන හරි රිපෝට් ලියව ගන්නවා. රිපෝට් හදව ගන්නවා. සාමාන්‍යයෙන් මට අවශ්‍ය දෙයක් කවුරු හරි කෙනෙක්ට කියලා කරවා ගන්න තමයි මේ ප්‍රේස් එක භාවිතා වෙන්නේ. සාමාන්‍යයෙන් normal way එකෙන් කොහොමද කියන්නේ? මචං can you do this for me? මචං මේක මට කරලා දෙන්න පුළුවන්ද? අනේ මට මගේ තේ එක හදලා දෙන්න පුළුවන්ද? Can you prepare some tea? එහෙම කියන්නේ සාමාන්‍යයෙන් අපි normally කියන්නේ can කියන එකද පාවිච්චි කරලා. මේක කරලා දෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මේක daily use වෙනවා ඇත්තේ නැහැ. නමුත් මම මේ අද කියලා දෙන pattern එක ගොඩක් useful වෙයි. මේක ගොඩක් advanced pattern එකක්. මේකත් use කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලගේ daily use එකේ මේක හොඳ English knowledge එකක් ඔයාලට brush up කරගන්න පුළුවන්ම තමයි. හරි අපි බලමු කොහොමද මේ you to කියන phrase එක use කරලා වාක්‍ය හදන්නේ කියලා. හරි දැන් මට අවශ්‍යයි තේ එකක් බොන්න. නමුත් මට තේ එකක් හදාගන්න විදියක් නැහැ. නමුත් මං ගාව ඉන්නවා යාළුවෙක්. මම මගේ යාළුවාට කියනවා මට ඕනේ ඔයාට කියලා තේ එකක් හදාගන්න. මචං මට ඕනේ ඔයාට කියලා තේ එක හදාගන්න. මේ කොහොමද මේ phrase එක කියන්නේ? මචං I need you to make a cup of tea. I need you to make a cup of tea. මට ඕනේ ඔයාට කියලා තේ එකක් හදාගන්න. මට ඕනේ ඔයාට කියලා තේ එකක් හදාගන්න. මොකද්ද next example එක? example එක විදිහට මට කියන්න පුළුවන් දැන් දවල්ට කන්න යන්නේ. කෑම එක බෙදලා තියෙනවා. ඒත් කා ගන්න බෑ. මොකද අම්මත් ඉන්නවා. දැන් මං අම්මට කියනවා අම්මේ මට කවන්න පුළුවන්. මට ඕනේ ඔයාට කියලා කවා ගන්න. අපි කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ මේ phrase එක you to කියන එක use කරලා? අම්මා I need you to feed me. I need you to feed me. මට කවන්න පුළුවන්ද කියන එකම තමයි. මට ඕනේ ඔයාට කියලා කවා ගන්න. අද දවසේ third example එහෙම නැත්නම් bonus example එක. bonus example එක විදිහට මම තෝරගෙන තියෙන්නේ මෙන්න මේක. මොකක්ද දන්නවද? දැන් මට ඕනේ letter එකක් ලියා ගන්න. රාජකාරී ලිපියක්, formal letter එකක්. නමුත් ඒක ලියන්න මං ගාව තොරතුරු නැහැ. නමුත් මට ඕනේ කාට හරි කියලා එක ලියා ගන්න. අපි කෙනෙක්ට කතා කරලා ඒක කරගන්න පුළුවන්. කොහොමද දන්නවද කරන්නේ? Excuse me, I need you to write this. මේ letter එක මට ඔයාට කියලා ලියා ගන්න ඕනේ. I need you to write this letter. මට ඕනේ ඔයාට කියලා මේ letter එක ලියා ගන්න. හරිම cool. guys අද වීඩියෝ එකේ end එකට ඇවිල්ලා තියෙන්නේ. next time I need you to use this, right? මට ඕනේ ඊගා වතාවේ ඔයාලා මේ phrases ටික පාවිච්චි කරනවා බලන්න. I need you to use this. See you guys in the next video. Have a nice day.